Hi everyone. අද මාත් එක්ක උයමුද? අද උයන්නේ පරිප්පු උයනවා, බෝංචි කිරට උයනවා, ගුටුකුළු සම්බෝල හදනවා, මාළුයි පපඩනුයි බදිනවා. එහෙනම් එන්න මාත් එක්ක උයමු. ඉස්සරහම ලුණු පරිප්පෙකට ඕන දේවල් දාගෙන ලුණුයි, රම්පේ කරපිංචා ඒ 3-5 ජාති ටිකක් දාගෙන ඒක මම ලිපින් තිබ්බා. ඊට පස්සේ මේ බෝංචි එකට ඕන දේවල් මම බෝංචිකට ලුණුයි සුදු ලුණුයි ටිකක් වැඩිපුර දානවා. ඉතින් මම බෝංචි අර කඩාගෙන නෙවෙයි උයන්නේ. මේ කපලා තමයි උයන්නේ. මේ වගේ මේ අතර කපලා කිරි ටිකක් දාලා උයනවා. මේ බෝංචි ටිකක් අර ගොඩක් තැම්බෙන්නේ නැතුව උයපුවාම තමයි බෝංචි එකේ රස තියෙන්නේ. දැන් ගොටුකොළු සම්බෝලේ හදාගන්න. ගොටුකොළු සම්බෝලේට ඕන ඒවා මේ කපා ගන්නවා. ඉතින් මම ඒ ගොටුකොළු සම්බෝලේට කැරටුත් දානවා. ගොඩක් අය මම දැකලා තියෙනවා දැන් නම් කැරට් දානවා නේද? රසයි කැරට් දාපුවම ගොටුකොළු සම්බෝලේට. ඉතින් ලුණු ටිකක් වැඩිපුර අම්මිරිස් කරලා එහෙම දාලා මම ගොටුකොළු සම්බෝලෙත් හදාගත්තා. ඉතින් මේ තමයි මම අද උයාගත්තු දේවල්. පරිප්පු, ගොටුකොළු සම්බෝල, මාළුයි පපඩුනුයි බෙදලා බෝංචි හදලා සුදු බත්. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි. Bien pena.